කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරපු විදිහට මෙම තත්වය මේ මාසේ 30 විතර වෙනකන් තියෙන්න පුළුවන්. දැනට තියෙන චන්ද්‍රිකා ඡායාරූප අනුවත් තාමත් මේ පීඩන අවපාතයේ කේන්ද්‍රයේ තියෙන්නේ අම්පාරත් මඩකලපුවත් අතර. ඉතින් මේක අද උදෙත් තිබ්බේ එම ස්ථානයේමයි. නමුත් ඒකෙන් අපිට කියවෙන්නේ මේ ශ්‍රී ලංකාවෙන් ඉවත් වෙන්නේ ඊටාම සෙමින්. දැනට ප්‍රෙඩික්ට් කරලා එහෙම නැත්නම් උපකල්පනය කරලා තියෙන්නේ මෙව නැගෙනහිර වෙරළමායිම දිගේ මේ අවපීඩන කලාපය යාපනයේ තොණ්ඩමනාරු ප්‍රදේශයෙන් එහෙම නැත්නම් PPD පොයින්ට් පේදුරු ප්‍රදේශයෙන් ඉවත් යන විදියට තමයි චන්ද්‍රිකා ඡායාරූප වලින් පෙන්වන්නේ. ඒ කෙසේ වෙතත් මේක ඉතා සෙමෙන් සිදුවෙන බවක් තමයි පේන්නේ. ඒ නිසා මේ අවපීඩන තත්වය මම හිතන්නේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල්තුමා දැනුම් දුන්න විදියට ඉතිහාසයේ ප්‍රථම වතාවට මේ විදිය අවපීඩන තත්වයක කේන්ද්‍රය ලංකාවේ ඇතුළතම ස්ථාපිත වුණේ. ඉතින් ඒ නිසා මේ තත්වය බොහොම භයානකයි. මේකේ විශේෂම භයානක තත්වයකට වුණත් අපි මුහුණ දෙන්න සූදානම් වෙන්න ඕනේ. නමුත් අපි පෙර සූදානමින් සිටපු නිසා හානි අවම කරගන්න පුළුවන් වෙලා තියෙනවා. දැන් මේ තත්වය ඇති වුණ විදිය බලනකොට ඉදිරියේදී මේ තත්වය නරක අතට හැරෙන්න තවදුරටත් ඉඩ තියෙනවා. එතකොට මේකේ ඊළඟ පියවර නරක අතට ගියොත් ඊළඟ පියවර තියෙන්නේ සුලිකුණාටු තත්වයක්. මේක දැන් පිළිවෙලින් ඇවිල්ලා තියෙන පිළිවෙල අනුව බලනකොට එවැනි තත්වයක් ඇතිවීමට බොහෝ සෙයින් ඉඩකඩ තියෙනවා. ඒ නිසා ජනතාව දරුණුම තත්වයකට මුහුණ දෙන්න සූදානමින් ඉන්න ඕන. ඒ නිසා මම ඉල්ලා සිටිනවා ජනතාවගෙන් විශේෂයෙන්ම ප්‍රවෘත්ති වලට ඇහුම්කන් දෙන්න. රූපවාහිනී වේවා, ගුවන් විදුලි වේවා, ඊළඟට සමාජ මාධ්‍යයෙන් නම් නොයෙකුත් නිවැරදි නොවන තොරතුරු පවා ඉදිරිපත් වෙනවා. ඒවා තෝරලා බේරලා ලබා ගන්න. තමන්ගේ ප්‍රදේශයට ආවේනික වූ ආපදාව පිළිබඳ අවධානය සිටින කඳුකර පළාත නම් නායම් සුළු නායම් වගේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. අනිත් තැන්වල ගම් වතුර තත්ත්වයන්, ඒ වගේම ගමන් බිමන් යන්න එපා. මේ අවස්ථාවේ නිවසට වී ඉන්න බලන්න. ඒ නිවසේ රැඳී සිටිනකොට නිවසේ ආරක්ෂාවත් පිළිබඳ හොඳින් අවධානය යොමු කරන්න. ඔබට විසඳාගත නොහැකි ආබාධ තත්ත්වයක් තියෙනවා නම් 117 දුරකථනයට දැනුම් දෙන්න ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ක්‍රියාන්විත මැදිරිය. අපිට පුළුවන් ඔබට ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහන කණ්ඩායම්, බේරා ගැනීම කණ්ඩායම් ඔබ වෙත එවන්න. ඒ වගේම ජාතික ආපදා කළමනාකරණ සහන සේවා මධ්‍යස්ථානයේ තියෙන ඔවුන් සුරක්ෂිත මධ්‍යස්ථාන ජනතාව ආපදාවට ලක් වෙන ජනතාවට ඇවිල්ලා ආරක්ෂිතව නවතන් ගන්න පුළුවන් ස්ථාන සෑම දිස්ත්‍රික්කයකම ස්ථාපිත කරලා තියෙනවා. නොමිලේ ආහාර පහසුකම් ලබා දෙන අවස්ථාවේදී ඒ නිසා එවැනි කට්ටිය ඉන්නවා නම් දිස්ත්‍රික්කයේ තියෙන සුරක්ෂිත මධ්‍යස්ථානයේ වෙත වාර්තා කරන්න පුළුවන්.